ඉතින් ඔන්න අදත් ඇවිල්ලා තියෙනවා රජයේ රැකියා පුරප්පාඩු රැසක්. පළවෙනි රැකියාව විදිහට අපි කතා කරමු කොමර්ෂල් බැංකුවේ රැකියා පුරප්පාඩු ඇවිල්ලා තියෙනවා. ක්වොලිෆිකේෂන් විදිහට බලන්නේ O level කියලා දාලා තියෙන ඔන්ලයින් ඇප්ලිකේෂන් එකක් තියෙන්නේ. ඉතින් මේවට අදාළ සියලුම ලින්ක් මම ඩිස්ක්‍රිප්ෂන් එකේ කමෙන්ට් එකේ දාලා තිනවා. මේවට ගිහිල්ලා ඔන්ලයින් ඇප්ලිකේෂන් දාන්න කොහොමද කියලා වීඩියෝ එකේ අන්තිමට මම කියලා දෙනවා. කාගෙල් සුට් සිටියේ රැකියා බැරිතු ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔයාලට පේන ඇති මේ ක්ලෝසින් ඩේට් එක දාලා තියෙන්නේ 25/11/26 කියලා. ඉතින් මේවට අදාළ සියලුම ලින්ක් ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා. ඉතින් channel එක අලුත් කෙනෙක් සබස්ක්‍රයිබ් කරන්න බැලලා ආරක්ෂා අමාත්‍යාංශයේ රැකියා පුරප්පාඩු ඇවිල්ලා තියෙනවා. ඔයාලට පේන ඇති වේකන්සිස් තියෙනවා 21ක්. ඉතින් O level සහ A level තමයි ක්වොලිෆිකේෂන් විදිහට බලන්නේ. ක්ලෝසින් ඩේට් එක දාලා තියෙනවා 25/12/7 කියලා. ඉතින් ඔයාලට ගොඩක් කල් දිනවා මේවට ඇප්ලයි කරන්න. channel එක අලුත් කෙනෙක් සබස්ක්‍රයිබ් කරන්න. කමර්ශල් බැංකුවේ තවත් රැකියා පුරප්පාඩු ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ ක්ලෝසින් ඩේට් එක දාලා තියෙන්නේ 25/11/28. ඉතින් WhatsApp channel එකක් තියෙනවා. ඒකට join වෙන්න අමතක කරන්න එපා. ඒකේ link එක description එක කමෙන්ට් එකේ දාලා තියෙනවා. වෙළඳ අමාත්‍යාංශයේ රැකියා පුරප්පාඩු ඇවිල්ලා තියෙනවා. මේකේ vacancies 13ක් දාලා තියෙනවා. ඉතින් ක්ලෝසින් ඩේට් එක දාලා තියෙන්නේ 25/12/8 කියලා. ඉතින් අද දවසේ ඇවිල්ලා තියෙන job vacancy ටික මේ ටික තමයි. ඉතින් අපි දැන් බලමු කොහොමද මේ full details ගන්නෙ. application යවන්නේ කොහොමද කියලා බලමු. ඉතින් ඔයාලට අදාළ ඔයා කැමති job vacancy ඉස්සරම තෝරගන්න ඕනේ. ඉතින් හැම job vacancy එකම තියෙන්නේ එකම විදිහට තමයි මේ application යවන්න application download කරගන්න මේ සේරම තියෙන එකම විදිහට තමයි online application එක දාන්න විදිහ මම ඔයාලට කියලා දෙන්නම්. මෙන්න මේ විදිහට ඔයා කැමති job vacancy තෝරගත්තට පස්සේ මෙන්න මේ වගේ interface එකකට තමයි එන්නේ. ඉතින් මෙතනින් ඔයා පල්ලට යන්න ඕනේ. ඔයාලට පල්ලට ගිහපුවම මේකේ පේන ඇති full details කියලා icon එක. මේකේ තමයි අපේ සියලුම details එක තියෙන්නේ. ඒ කියන්නේ මේ online application එක නෙමෙයි online application එක ඊළඟට මම කියලා දෙන්නම්. ඊට පස්සේ මෙතන ඔයාලට වෙනවා full details කියන තැන click කිය බටන් එකක් තියෙනවා. මෙන්න මේක දුන්නාම දකුණු පැත්තේ ඔයාලට පෙන්නයි close කියලා බටන් එකක් හෝ කතිර ලකුණු පෙන්නයි මේ ඇඩ් එකක් තමයි එන්නේ. මෙන්න මේවා අයින් කරලා දාන්න මේවා ටච් කරන්න යන්න එපා. ඊට පස්සේ මෙතනින් ඔයා බලලා ඇති ඔයාලට පේන ඇති මේකේ සියලුම විස්තර ටික මේකේ දාලා තියෙනවා. හරිද? ඉතින් ඔයාලට මේකේ ඉංග්‍රීසි අපහසුතාවයක් තියෙනවා නම් මම ඔයාලට කියලා දෙන්නම් කොහොමද මේක සිංහලට හරවන්න කියවන්නේ කියලා. ඉතින් මම හැම වීඩියෝ එකකම මේක කියලා දෙනවා. ඉතින් මෙතනින් ඔයාලට පේන දකුණු පැත්තේ තියෙනවා මේකේ තැපැල් හරහා යවන විස්තරයක් මේ දකුණු පැත්තේ ඔයාලට පේනවා ඇති. අන්න ඒකට තමයි ඔයා ඇප්ලිකේෂන් එක දාන්න ඕනේ. ඉතින් ඉස්සරම අපේ ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරන්න කලින් මෙන්න මේක සිංහලට හරවලා යමු. ඒකට කරන්න ඕනේ මෙන්න මේක ඩවුන්ලෝඩ් කරන්න තියෙන තමයි තියෙන්නේ. මෙන්න මේ විදිහට ටච් කරගෙන ඉඳලා ඔයාලට පේන ඇති ඩවුන්ලෝඩ් ඉමේජ් කියලා icon එකක් තියෙනවා. මෙන්න මේ ඩවුන්ලෝඩ් ඉමේජ් එක ටච් කරන්න ඕනේ. ටච් කරපුවාම ඔයාලට පේන ඇති මේක ඩවුන්ලෝඩ් වෙනවා ඔයාගේ ගැලරියටම. ඊට පස්සේ ඔයා කර ගන්නවා මෙතන වෙනම ටැබ් එකක් ඕපන් කර ගන්නවා. මෙන්න මේ ධන ලකුණ ටච් කරන්න උඩම තියෙන. අන්න එක ටච් කරපුවාම ඔයා වෙනම ටැබ් එකක් ඕපන් කරගෙන මෙන්න මෙහෙම සර්ච් කර ගන්න ඕනේ ට්‍රාන්ස්ලේට් කියලා. ඊට පස්සේ මෙතන ඔයාලට පේන්නේ ඩිටෙක්ට් ලැන්ග්වේජ් කියලා. කියන්නේ කලින් භාවිත කරපු නැති කෙනෙක් නම් ඉතින් ඇප් එක තියෙන කෙනෙක් නම් මේක දන්නවා. ඇප් එක තිබ්බත් මේ දෙකෙම මේ විදිහට තමයි කරගන්නේ. මෙතන ඩිටෙක්ට් ලැන්ග්වේජ් කියන දේ ටච් කරලා මම මෙතන සිංහල නේ තියෙන්නේ. මෙතන ඔයා දාගන්න ඕනේ ඉංග්‍රීසි කියලා. ඉංග්‍රීසි කියලා මෙන්න මේ පැත්ත දාගන්න ඕනේ සිංහල කියලා. මේ දෙපැත්ත මෙන්න මේක ටච් කරලා සිංහල ඉංග්‍රීසි මාරු කරගන්න ඕනේ. මාරු කරලා ඊට පස්සේ ඔයා කරගන්න දකුණු පැත්තේ මේ කැමරා අයිකන් එකක් තියෙනවා. මේ කැමරා අයිකන් එක ටච් කරලා ඔයාට එන්නේ කැමරාවක් වගේ එකක්. අන්න එකකින් ඔයාට ඕනම දෙයක් ස්කෑන් කරලා කියන ෆොටෝ එකක් ගහලා ඒ වෙලෙම ඔයාට ඒක බල සිංහලට හෝ ඕනම භාෂාවකට හරවාගෙන මේක වැටික් කරගන්න පුළුවන්. හරිද? ඉතින් ඔයා කරගන්න ඕනේ ඊට පස්සේ මෙතන වම් පැත්තේ ඔයාට පේන ඇති ෆොටෝ අයිකන් එක. මෙන්න මේ ෆොටෝ අයිකන් එක උඩ එකපාරට ටච් කරන්න ඕනේ. ටච් කරගත්තට පස්සේ ඔයා ඩවුන්ලෝඩ් කරගත්ත ෆොටෝ එක මෙන්න මේ විදිහට ඇවිල්ලා ඇති. මෙන්න මේ විදිහට තෝරගන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට මෙතනින් පේන ටිකක් වෙලා ගියාට පස්සේ මේක සිංහලට සම්පූර්ණයෙන්ම හැදෙනවා. ඉතින් මේවට අදාළ ඔයාලගේ මොනවද වයස මොනවද ණය ඔයාලගේ පුරප්පාඩු ටික මෙතන දාලා තියෙනවා. ඔයාලට අවශ්‍ය සුදුසුකම් සහ ඔයාට ගෙවන වැටුප් ප්‍රමාණය මේ සියලුම දේවල් මෙන්න මේකේ තියෙනවා. ඔයාලට මේක zoom කරලා zoom out කරලා කියව ගන්න පුළුවන්. ටික හරියට කියවගන්නේ. ඉතින් මේ විදිහට කියවගත්තට පස්සේ ඔයා කරගන්න ඕනේ දැන් ඔන්ලයින් ඇප්ලිකේෂන් එක දාන විදිහට මම කියලා දෙනවා කියනවා. ඔයා මෙතනින් බැක් වෙන්න ඕනේ. හරිද? ඊට පස්සේ දැන් ඔයාලට මම කියලා දෙන්නම් කොහොමද මේකේ මේ දැන් අපි මුලටම ආවනේ. ඊට පස්සේ දකුණු පැත්තේ ඔයාලට පේන ඇති මේ රවුමක් ඇතුලේ ඉලක්කමක් තියෙනවා. මෙන්න මේක උඩ ටච් කරන්න. ටච් කරලා අපි මෙන්න මේ විදිහට කලින් හිටපු ටැබ් එක මෙන්න මේ විදිහට පෙන්නනවා. මේකට ගිහිල්ලා මෙතනින් එකපාරක් බැක් වෙන්න ඕනේ. ඊට පස්සේ නැවතත් අපි මෙන්න මේ ඉන්ටර්ෆේස් එකට එනවා. ඊට පස්සේ ඔයාලට කරගන්න තියෙන්නේ මෙන්න මෙතන ඇප්ලිකේෂන් ෆෝම් කියන තැන ටච් කරන එක. ඒ කියන්නේ ඔයාගේ ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. ඒ කියන්නේ ඔන්ලයින් ඇප්ලිකේෂන් එකක් නෙමෙයි මේක. මේක ඔන්ලයින් ඇප්ලිකේෂන් එකක් නෙමෙයි. ඉතින් මේක ඩවුන්ලෝඩ් කරන්නේ මෙන්න මේ විදිහට එනවා. මෙන්න ආවට පස්සේ ඔයා මෙතන ඩවුන්ලෝඩ් කියලා අයිකන් එකක් තියෙනවා. මෙන්න මේ ඩවුන්ලෝඩ් කියන අයිකන් එකෙන් මේක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මේක ඩවුන්ලෝඩ් වෙන්නේ ඔයාගේ ෆෝන් එක. ඕනම් ෆෝන් එක තියෙන ෆයිල් කියලා. මෙන්න මේ ෆයිල් කියන එකට ගියාට පස්සේ ඔයාගේ පෙන්නයි ඩොකියුමන්ට් කියලා අයිකන් එකක්. ඒ ඩොකියුමන්ට් කියන එකේ තියෙනවා PDF එකක් ආකාරයට මේක ඩවුන්ලෝඩ් වෙලා. හරිද? ඊට පස්සේ දැන් මම ඔයාලට කියලා දෙන්නම් ඔන්ලයින් ඇප්ලිකේෂන් එක කොහොමද දාන්නේ කියලා. ඉතින් මම අර කමර්ෂල් බැංකුවේ දාලා තිබ්බ එක තමයි මෙතන ඔයාලට පෙන්නන්නේ. මේක Google ෆෝම් එකක් තියෙන්නේ. ඉතින් අපේ හිටපු විදිහටම තමයි, ඒ කියන්නේ කලින් විදිහටම තමයි මේක තියෙන්නේ. මෙතන වෙනස් වෙලා තියෙන්නේ ඔන්ලයින් ඇප්ලිකේෂන් කියලා තියෙනවා. එතකොට ඔයා කරගන්න මෙතන ක්ලික් කිය බටන් එකක් තියෙනවා. මෙන්න මේ ක්ලික් කිය බටන් එක උඩ එකපාරට ටච් කරගන්න ඕනේ. පහම මෙන්න මෙතන ඔයාලට පේනවා ඇති. මෙතන ඔයාගේ සියලුම විස්තර අහනවා. හරිද? ටයිටල් එක අහනවා, මිස්ටර්ද මිස්ද කියලා අහනවා. ඊට පස්සේ ෆුල් නේම් එක දානවා කියන මුල් ලකුණු සම්බන්ධ මෙතන තියෙනවා ඉන්ටර්නැෂනල් නැෂනල් අයිඩෙන්ටිටි තියෙන විදිහට ඔයාගේ නම දෙන්න, ඊමේල් ඇඩ්‍රස් එක දෙන්න, දිස්ත්‍රික්කය දෙන්න.
ඉටසේ අයිඩෙන්ටි කාඩ් නම්බර මෙතන දෙන්න බර්ධක මෙතන සිලෙට් කරන්න මෙන්න මෙදිරවා ඉන්න රට සිලෙට් කරන්න සිංගල්ද මැරිඩ්ද කියල දාන්න කටෙක් නම්බර එකදන්න කටෙක් නම්බර දෙකක් තියෙනවා අන්නේ දෙදාලා මෙම පේජ් හයක් තියන මෙන්න මේ ප්‍රශ්නල උත්තර දෙන තම තියන නිස්ක කරගල්ලා අන්තිමට සබ්මිට් කියන බටන එක දෙන්න තියනෙ එතකොටවාට මේ ඇපලිකේෂන එක සම්පූර්ණ කරන තමති ඉන්ටවසවාට මේ නම්බර කරහරි ජීමල්ල කරරි වාට මසේජ්යක් ඒ විදිර තම මේක හරිට කරගන්න ඉතින් චැනල් ගලුත් කියන්න සස්ක්‍රප් කනවතකන්න හැමෝට ෂය කරන තමතක් කන්නපා ඉතින් වාට සුබදවසා